Toyota Tayser එහෙම නැත්නම් Suzuki Fronts කියන්නේත් එකම වාහනයම තමයි. ඉතින් වැඩි ගාණක් දීලා Toyota Tayser එකක් ගන්නවද එහෙම නැත්නම් Suzuki Fronts එකක් ගන්නවද කියලා තීරණය කරන්න මේ වීඩියෝ එකෙන් අපි Suzuki Fronts එක සහ Toyota Tayser එකේ සම්පූර්ණ full review එකක් ඔයගොල්ලන්ට අරගෙන එනවා. මේ වාහනයේ සම්පූර්ණ ඩිසයින් එක ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ජපානයේ සුසුකි සමාගම. ඒගොල්ලන් තමයි මේ වාහනය නිෂ්පාදනය කරන්නේ. හැබැයි මේ වාහනය ලෝකෙ පුරා මැනුෆැක්චර් කරලා බෙදා හරින්නේ ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවේ. Toyota සමාගමටත් මේ වාහනය රීබැජ් කරලා Toyota Tayser කියලා එවන්නේ Suzuki Fronts එකමයි පොඩි ඔප්ෂන් සේෆ්ටි ෆීචර්ස් ඇඩ් කරලා ලෝකෙ වටේම විකුණනවා. එහෙම Toyota සමාගම මේ Suzuki ආයතනයේ ඩිසයින් කරපු Suzuki Fronts එකක් Toyota Tayser කියලා විකුණන්න ප්‍රධානතම හේතුව මේ වාහනයේ තියෙන ගුණාත්මක භාවය සහ මේ වාහනය Toyota සමාගමට බය නැතුව මාකට් එකට දාලා වගකීමක් දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ මෙච්චර කල් විශ්වාසය දිනාගත්ත පාරිභෝගිකයන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහ. තවත් රටවල් දෙකක නිෂ්පාදනය කරනවා ඉන්දියාවේ ප්‍රොඩක්ෂන් එකට අමතරව. එකක් තමයි ඉන්දුනීසියාව, අනිත් එක පාකිස්තානය. එතකොට මේ රටවල් වලින් නිෂ්පාදනය කරද්දී වාහනයේ ගුණාත්මක භාවය මේ ඉන්දියාවේ ඔරිජිනල් නිෂ්පාදනය කරන ෆැක්ටරි එකට වඩා යම්කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ රටේ ස්ට්‍රක්චර් එක සාමාන්‍ය ඉන්දියන් වාහනයකට වඩා ගොඩක් ශක්තිමත් ලෙස නිර්මාණය කරලා තියෙනවා. ලංකාවට එන මේ Suzuki Fronts රථය වර්ණ 8කින් සමන්විත වෙලා තියෙනවා. ඊට අමතරව ඩුවල් ටෝන් ඔප්ෂන් එකත් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. වාහනේ ඉන්ටීරියර් එක බලමු ගොඩක් ලස්සන විදිහට නිර්මාණය කරලා තියෙනවා. 2 ටෝන් ෆිනිෂ් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ක්‍රෝම් සහ සිල්වර් මිශ්‍රිත කලර් වලින් ආවරණය කරලා තියෙනවා. අඟල් 9ක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව පවර් ෂටර්ස්, පවර් මිරර්ස් වගේම head up display එකකුත් මේ වාහනයට අන්තර්ගත කරලා තියෙනවා. හැබැයි මේ head up display එක සහ සමහර option එන්නේ මේකේ highest grade එකට විතරයි. ඊට අමතරව wireless charge එක option එකකුත් මේ වාහනේ ලබා දීලා තියෙනවා. interior නිමාව ජපානයේ නිෂ්පාදනය කරපු වාහනයක් එක සංසන්දනය කරලා බැලුවම මේ කාලේ එන ඒ තරම්ම උපරිම හොඳ quality එකකට නැති වුණත් සාපේක්ෂව සැලකිය යුතු මට්ටමට හොඳ මට්ටමෙන් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මල්ටිෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් වගේම ලබා දීලා තියෙනවා ඔයාට වාහනයේ පහසුවෙන් ධාවනය සඳහා. ඒ වගේම ආම්රෙස්ට් එකක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව පිටපස අසුන් වලටත් හොඳට එයාර් කන්ඩිෂන් ලැබෙන විදිහට එයාර් වෙන්ටඩ් කවුළු දෙක සහ චාර්ජින් පෝට් එකකුත් ලබා දීලා තියෙනවා. මීටත් අමතරව වාහනේ පිටුපස ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් ලබා දීලා තියෙනවා ඔයාගේ බඩු බාහිර ආදිය තැම්පත් කර ගැනීම සඳහා. තාම channel එක subscribe කරපු නැති අයට ඉල්ලීමක් කරනවා subscribe කරලා like එකක් දාලා share කරන්න. මේ රථයට ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ 1 ලීටර් 3 සිලින්ඩර් ටර්බෝ එන්ජින් එකක්. ඒ වගේම මේ රථේ 1.2 සහ 1.5 ලීටර් එන්ජින් කැපැසිටි වලුත් බලා ගන්න පුළුවන්. ට්‍රාන්ස්මිෂන් පද්ධතිය බැලුවම ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් එනවා මැනුවල්, AMT සහ ස්ටෑන්ඩඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියලා. බොහෝ දුරට ලංකාවේ අපිට බලා ගන්න පුළුවන් ලැබෙන්නේ 6 ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් පද්ධතියක්. මේ වාහනේ ප්‍රධාන වශයෙන් වේරියේෂන් 16ක් යටතේ නිර්මාණය කරනවා. ඒ වේරියේෂන් 16න් ලංකාවේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කිහිපයක් විතරයි. විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන 1 ලීටර් සහ 1.2 ලීටර් එන්ජින් කැපැසිටි එක තියෙන මේ Suzuki Fronts එහෙම නැත්නම් Toyota Tayser කියන රථය තමයි. මේ රථයට 16 inch alloy wheel, daytime running lamp, LED ඉදිරිපස පිටුපස light වගේම shark fin antenna එකක්, ඒ වගේම spoiler එකක් සහ පිටුපස rear wiper එකකුත් ලැබිලා තියෙනවා. ඉතින් මේ වාහනය ගොඩක් බාහිර පෙනුමෙන් ගොඩක් අලංකාරවත් ලෙස නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් හුරුබුහුටි SUV රථයක් විදියට. සේෆ්ටි ෆීචර්ස් බැලුවම එයාබෑග් 6ක් මේ වාහනයට අන්තර්ගතයි. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල්, 360 ඩිග්‍රීස් කැමරා වගේම කඳු පාරවල් වල පහසුවෙන් ධාවනය කරගන්න උපකාරී වන හිල් හෝල්ඩ් කන්ට්‍රෝල් කියන ඔප්ෂන් එකත් මේ වාහනේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ රථයේ සම්පූර්ණ දිග මීටර් 4ක් වෙනකොට මිලිමීටර් 1765ක පළලක් සහ 1553ක උසක් මේකට අන්තර්ගතයි. ඒ වගේම මිලිමීටර් 170ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් මේ රථයට ලබා දීලා තියෙනවා. ඉතින් මේක පෙට්‍රල් සාමාන්‍ය කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 15 18ක් ප්‍රමාණයක්
බලා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ වගේම කිලෝවොට් 75ක ජවයක් සහ නිව්ටන් මීටර් 138ක උපරිම ටෝක් එක උත් මේ වතේ ලබා ගන්න පුළුවන්. ලීටර් 37ක ෆුවල් ටැංක් කැපැසිටි එකක් මේ වාහනයට අන්තර්ගතයි. පුජ්‍යලයන් 5 දෙනෙකුට මේ වාහනය පහසුවෙන්ම ගමන් කරන්න පුළුවන් ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් වගේම පිටුපස ඩ්‍රම් බ්‍රේක් වලින් මේ වාහනයේ අන්තර්ගතයි ABS සහ අනිකුත් ස්ටෑන්ඩඩ් ඔප්ෂන් මේ වාහනයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ අලංකාර Suzuki Fronts එහෙම නැත්නම් Toyota Tayser කියන රථය ගැන ඔබේ අදහසුත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. අපිව තාම subscribe කරලා නැති අයට subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හැමෝටම සුබ දවසක්.